හොඳයි ළමයි අපි බලමු ඉංග්‍රීසි වල to කියන නිපාතය කොහොමද අපි හරියටම දාන්න කියලා. මොකද දන්නවද? සමහර වෙලාවට අපි සිංහල අය සිංහලට යන්නට සිංහල භාෂාවේ ටයන්නට ඉංග්‍රීසි වල to එක සමානයි කියලා හිතනවා. එහෙම හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් තමයි පැටලෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම රවිට ට කිව්වම ගොඩක් අය හිතනවා to රවි කියලා. එහෙම හිතන්න එපා. පන්තියට කිව්වම ගොඩක් අය හිතනවා to the class කියලා. සිංහලට යන්න to වලට සමානයි කියලා හිතනවා. එහෙම හිතන්න එපා. හිතන්න නැතුව එහෙම මෙන්න මේ තරක දෙක අල්ලගන්න. logic. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල to පාවිච්චි කරන අපිට තරක අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒකෙන් ඔයාලට මෙතන දෙකක් කියලා දෙන්නම් බොහොම පහසුවෙන් අල්ලගන්න. හැබැයි මේක logic තරකේ. බලන්න. පළවෙනි තරකේ තමයි ළමයි ඔබ යමක් ප්‍රදාහනය කරනකොට ලබන කෙනා ඉස්සරහට to දාන්න. ප්‍රදාහනයකදී ලබන කෙනා ඉස්සරහට to දාන්න. මොකද්ද ප්‍රදාහනයක් කියන්නේ? බලන්න මේක. මේ උදාහරණය බලන්න. දෙනවා පොත රවිට. දෙනවා පොත රවිට. මෙන්න ප්‍රදාහනය. දෙනවා කියන ප්‍රදාහනයක්නේ. මෙන්න ප්‍රදාහනය. කවුද ලබන්න? රවි තමයි ලබන්න. රවි තමයි ලබන්න. ප්‍රදාහනයකදී ලබන්න ඉස්සරහට to දාන්න. අනිත් දෙක ළමයි මෙතන ප්‍රදාහනය කරන දේත් කියනවා ළමයි. පොතනේ දෙන්නේ පේනවනේ. හරි? ප්‍රදාහනය තියෙනවා, ලබන්න ඉන්නවා, ප්‍රදාහනය කරන දේ තියෙනවා. බය නැතුව to දාන්න. එතකොට පොත දෙනවා රවිට කියන්නේ give the book to Ravi. to Ravi. දැන් මොන්න හොඳට වටහා ගන්න මේ to එක දැම්මේ මේ සිංහල ටයන්න නිසා නෙවෙයි. සිංහල ටයන්න නිසා නෙවෙයි ළමයි to දැම්මේ. මොකද්ද තරක? ප්‍රදාහනයකදී ලබන්න ඉස්සරහට to. ඒකයි ලොජික් එක. දැන් බලන්න මේක. උගන්වනවා ඉංග්‍රීසි වලට. මේ වගේම උදාහරණයක් හරි. උගන්වනවා ඉංග්‍රීසි වලට. මෙන්න ප්‍රදාහනය. උගන්වනවා කියන ප්‍රදාහනය කිරීමන්නේ. දෙනවා, උගන්වනවා, පිරිනමනවා ඒවා ප්‍රදාහනය කිරීමනේ. හරි. මෙන්න ලබන කෙනා ඉන්නවා. උගන්වනවා ඉංග්‍රීසි ඔයාට. කවුද ලබන්න? ඔයා. ඔයාට තමයි උගන්වන්නේ. මොනවද ලබන දේ? දෙන දේ මොකද්ද? ඉංග්‍රීසි තමයි දෙන දේ. ප්‍රදාහනය තියෙනවා, ලබන්න ඉන්නවා, දෙන දේ තියෙනවා. බය නැතුව to දාන්න. ලබන්න ඉස්සරහ. teach English to you. හැබැයි අර වැරදි මතය අයින් කරගන්න. සිංහල ටයන්න නිසා to ආවන් නෙවෙයි. එහෙම නෙවෙයි තරකේ. හරි. අන්න අර තරකය ලබන්න ඉස්සරහට to දාන්න. හරි. ඒ ළමයි පළවෙනි තරකය. අපි බලමු මේකේ දෙවෙනි අවස්ථාව දෙවෙනි තරකේ මොකක්ද කියලා to වල. මෙන්න ඒක තමයි. මෙන්න අහගන්න. යෑමකදී යම්කිසි යෑමකදී යන තැන ඉස්සරහට to දාන්න. යෑමකදී යන තැන ඉස්සරහට to දාන්න. බලන්න මේ අවස්ථාව. යනවා පන්තියට යනවා පන්තියට. මෙන්න යෑම. මෙන්න යෑම. මේ තියෙන තැන. යෑමකදී යන තැන ඉස්සරහට to දාන්න. එහෙනම් කොහොමද කියන්නේ යනවා පන්තියට? go to the class. go to the class. දැන් වැරදියට හිතන්න එපා. මේ to ආවේ මේ ටයන්න නිසා නෙවෙයි. එහෙම හිතන්න එපා. to ආවේට නිසා නෙවෙයි ඈ. එහෙම එකක් නැහැ. හරි. මේක බලන්න. දුහනවා බීච් එකට. යෑමක් නේද බලන්න. දුහනවා. එනවා. ඇවිදන් යනවා. ගමන් කරනවා. run, come, travel මේවා ළමයි යෑම්නේ. යෑමකදී යන තැන ඉස්සරහට to. දුහනවා බීච් එකට. මෙන්න යෑම, මෙන්න තැන. මෙන්න තැන. දාන්න to ඉස්සරහට. run to the beach. run to the beach. turn නිසා to ආව නෙවෙයි ඈ. turn නිසා to ආව නෙවෙයි. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ ටයන්න ආවහම to දානවා. ඒ නිසා ගොඩක් අය ඉංග්‍රීසි වරද්ද ගන්නවා. හරිද? හොඳයි. ඉංග්‍රීසි කියන්නේ to එක පාවිච්චි වරද්ද ගන්නවා. හැබැයි මෙහෙමයි. to යෙදෙන තව අවස්ථාවක් දෙකක් තියෙනවා ළමයි. මෙතන මේ වීඩියෝ එක දික් වෙන නිසා ගන්නන අපහසු වෙනවා. හැබැයි මේ වෙලාව අරගෙන මට සිලුටු ආකාරයෙන් ඊටාම කලබලකින් තොරව ඉගැන්වීම සිදු කරන්න ඕන. එතකොට තමයි සාමාන්‍යයෙන් මේවා වඩා තේරෙන්නේ. මේත් සමහර අඩු ගන්නවා වේගය වැඩි වෙනවා සමහර තැන්වල. හොඳයි බොහොම ස්තුතියි. Have a good one. Cheers.